තුරු සෙනග සහ තන පඳුර. කටුවැඩ කොළ අරගෙන කවිය ගැන කියන ටික ලියා ගන්න මුලින්. හරි. මෙයා ඇවිල්ලා මේක ලියන්නේ පුතේ ආර්යවංශ රණවීර මහත්මයා 80 දශකයේ නිසඳැස් යුගයෙන් පසු යුගයේ නියෝජනය කරන කෙනෙක් තමයි ආර්යවංශ රණවීර මහත්මයා කියන්නේ. නිසඳැස් යුගයෙන් පසු යුගයේ නියෝජනය කරන කෙනෙක්. එතකොට අපි මේකේ තව දෙයක් ලියන්න ඕනේ මෙයා ගැන ලියනකොට මෙයා ඇවිල්ලා ජපන් හයිකු ආభాෂය ලැබපු කෙනෙක්. ජපන් හයිකු කාව්‍ය ආభాෂය. මොකද්ද හයිකු කියන්නේ? කෙටියෙන් ලියනවා කියන එක. පුංචිට කෙටියෙන් ලියාගෙන යනවා පද්‍ය පන්ති. අන්න එක තමයි හයිකු ආభాෂය කියන්නේ. හරි? ඒක එන්නේ ජපානයේ. ජපාන සංස්කෘතියක් තමයි හයිකු. ඒකෙන් තමයි ලියලා තියෙන්නේ. හරි. මේකේ අරමුණ වෙන්නේ පුතේ අපි ජීවත් වෙන සමාජයේ තියෙන එක්තරා බල කඳවුරු දෙකක් පිළිබඳව. හරිද? දැන් අපි සමාජයේ ගත්තම එක පැත්තකින් ඉන්නවා ධනපති පන්තිය, තව පැත්තකින් ඉන්නවා නිර්ධන පන්තිය. ඕක සාමාන්‍ය දෙයනේ නේද? කොච්චර නෑ කිව්වත් ඒක ඇත්තටම තියෙනවා සාමාන්‍ය දේ. එතකොට මෙයා ඉදිරිපත් කළා තියෙන්නේ ඔය ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පීඩාවටපත් කරන්නේ කොහොමද කියන කාරණය. ඕක තමයි අරමුණ. එතකොට අපේ සමාජ පන්ති ක්‍රමය තුල බල කඳවුරු දෙකක් තියෙනවා. ওই බල කඳවුරු දෙකේ ධනපති සහ නිර්ධන කියලා පන්ති දෙකක් තියෙනවා. ඒ අතර ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය හූරාගෙන කන විදිය, ශ්‍රමය කන විදිය, ඊට පස්සේ මිනිසුන්ට ජීවත් වෙන්න වාතාවරණය නැති කරන විදිය, ඔන්න ඔය වගේ බල කඳවුරු වල ආධිපත්‍ය තමයි මෙයා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර අරමුණ ලියා ගන්න අප ජීවත් වෙන සමාජය තුළ ක්‍රියාත්මක වන බල කඳවුරු දෙකක් වන ධනපති සහ නිර්ධන. පන්තිය පිළිබඳවත් ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පීඩාවට පත් කරන ආකාරය පිළිබඳවත් ඉදිරිපත් කර ඇත. ඒක තමයි අරමුණ. පීඩාවට පත් කරන ආකාරය පිළිබඳව ඉදිරිපත් කර ඇත. හරි. මේකේ අනුභූතිය වෙලා තියෙන්නේ පුතේ තන පඳුරක ආත්ම භාෂණය. මේ නයන්න හොඳේ. තන පඳුරක ආත්ම භාෂණය. මොකක්ද ආත්ම භාෂණය කියන්නේ? කතා කරනවා කියන එක. තන පඳුරක් කතා කරයි. ඔන්න ඔක තමයි තියෙන්නේ. ඒතර මේකේ අනුභූතිය වෙලා තියෙන්නේ තන පඳුරක ආත්ම භාෂණයක්. එතකොට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ තන පඳුරකුයි ගසකුයි අතර ඇතිවන සංවාදයක් විදිහට. තන පඳුරකුයි ගසකුයි අතර ඇතිවන සංවාදයක් තමයි පුතේ අනුභූතිය කරගෙන තියෙන්නේ. තන පඳුර කතා කරලා එයා විඳින දුක් පීඩා කියනවා. ඊට පස්සේ ගස එයාට පේන දේවල් කියනවා. අන්න ඒ විදිහට සංවාදයක් තමයි මේකේ තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද මේක ලියවිලා තියෙන්නේ කියලා. හරිම ලේසි පද්‍ය පන්තියක්. හරි සරලව තියෙන්නේ. බලන්න. තන පඳුරක් මී මතුවෙමි බිම් ගැබින් දුබල නොගැඹුරු මුළු මතින්. තන පඳුරක් මී. ඔන්න
පද්‍ය පන්ති ආරම්භයේම පැහැදිලි වෙනවා නේද තන පඳුරකගේ ආත්ම භාෂණයක් තියෙන්නේ කියලා. තන පඳුරක් මම තන පඳුරක් වෙමි. ඔන්න ආත්ම භාෂණය. එතනින්ම පැහැදිලි වෙනවා ආත්ම භාෂණයක් තියෙන්නේ කියලා. මතු එමි බිම් ගැබින් දුබල නොගැඹුරු මුළු මතින්. මේ තන පඳුර එන්නේ කොහෙද? බිමෙන් පොළවෙන් මතු එන්නේ. හැබැයි මහා බරපතල ගැඹුරු මුල් නෑ මෙයාට. හරි සරල විදියට තමයි මෙයා තන පඳුර මතු වෙලා තියෙන්නේ. තනකොළ ගහක් ගැන කියන්නේ. හරිද? තනකොළ ගහ ශක්තිමත් නැති හරිම සරල මොනා එක්ක දෙන්නේ මුල් වලින් තමයි තනකොළ පඳුර වැවෙන්නේ. ඔන්න බලන්න පුතේ ඒකේ තියෙන එකක් තමයි තන පඳුරක් වී මතු එමි බිම් ගැබින් දුබල නොගැඹුරු මුළු මතින් වචනෙන් වචනේ තියෙන අපි කියනවා මේක ඇවිල්ලා කෙටි වැකි නැත්තම් සංක්ෂිප්ත වචන සංක්ෂිප්ත වචන තමයි භාවිත හරිම කෙටියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මිනිස්සුන්ට හරි සරල විදිහට පැහැදිලි තේරුම් ගන්න පුළුවන් ඉදිරියට ලියලා තියෙනවා වචන දෙකේ තුනේ ඒවා තියෙන්නේ තුරු බොහෝ උසස් මට වඩා ඔන්න බලන්න කවුද තන පඳුර කියනවා තුරු ඒ කියන්නේ ගස් ගොඩාක් උසස් මට වඩා මොකද්ද මේ නොකිය කියන්නේ පුතේ යටිපෙළ අර්ථයක් ඉදිරිපත් කරනවා පුතේ මෙතන තන පඳුර කියන්නේ සංකේතයක් කාට සංකේතයක්ද නිර්ධන පන්තියට සංකේතයක් මෙන්න තනකොළ ගහ ඒකෙන් නිර්ධන පන්තිය එතකොට තුරු ඒ කියන්නේ ගහක් රූස්ස ගහක් ඒක කාට සංකේතයක්ද ධනපති පන්තිය තනකොළ ගහ නිර්ධන පන්තියට ධනපති පන්තිය හොඳ උස රූස්ස ගහක් එතකොට බලන්න තනකොළ ගහ කියනවා තුරු බොහෝ උසස් මට වඩා ඒ මොකද නොකිය කියන්නේ ගස ගොඩාක් ලොකුයි මට වඩා ගස ගොඩාක් ලොකුයි තන පඳුරට වඩා ඒ වගේම පුතේ යටිපෙළින් ඉදිරිපත් කරනවා ධනපති පන්තියේ තියෙන අභිලාෂ ධනපති පන්තියට තියෙන ලොකු මහත් අභිමානයක් එයාලා ඉන්නේ අභිමාණයෙන් එයාලට සල්ලි ධනය වස්තුව මේ හැමදේම තියෙනවා සම්පත් හැමදේම තියෙනවා ඒ හින්දා මොකද තනකොළ ගහ නැත්නම් නිර්ධන පන්තියට වඩා හැම වෙලාවෙම ධනපති පන්තියේ ඉන්නේ උඩින් උසස් විදිහට ගැඹුරු මුල් ඇතිව දැඩි උස්ව හිඳ දකිති බොහෝ දුර වින්දිති සුලංසුව කියනවා ගස් කොහමද ගැඹුරු මුල් ඇතිව එයාලා හරි ශක්තිමත් හරි ධනපති පන්තිය හරි ශක්තිමත් එයාලා දකිති බොහෝ දුර ගහක්නේ ගහක් ගත්තම මේ ගහට ඈත පේනවා එතකොට එයාලා ජීවිතේ ඈතට දකිනවා එයාලට ජීවිතේ ඉදිරි හොඳ ලස්සන අනාගතයක් තියෙනවා සල්ලි තියෙන හින්දා සල්ලි තියෙන මිනිස්සුන්ට ධනපති මිනිස්සුන්ට අනාගතේ හරි ලස්සනයි. එයාලා විඳින්නේ සුළංසුව සුළඟ එනවා ගස් කොළන් වලට සුළඟ හමාගෙන එනවා. ඒ කියන්නේ මොනවාද? සැප සම්පත් හැමදේම ගස් කොළන් වලට ලැබෙනවා. නොකිය කියන්නේ මොකද්ද? හැම සැප සම්පතක්ම මේ ධනපති පන්තියේ මිනිස්සු ගාව තියෙනවා කියන එක. එතකොට ඔය දේවල් කාටද? තනකොළ ගහට ලැබෙන්නේ නැහැ. එයා ඉන්නේ පල්ලෙහා. බලන්න ඊළඟ කතාව. කැපෙති අනතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රියව. හැබැයි පුතේ වැඩේ කියන්නේ මොකද්ද? ඔය උසට හැදෙන ගස් මොකද වෙන්නේ? මිනිස්සු විසින් කපලා දානවා. කොච්චර උසට වැඩුණත් කැපෙති අනතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රියව. ගස් කැපුවට පස්සේ කොහමද? නිෂ්ක්‍රිය වෙලා පණ නැතුව වැටිලා ඉන්නවා හැම තැනම. ධනපති පන්තියත් ඒ වගේ. සල්ලි අද තියේයි හෙට නැති වෙයි. සල්ලි කියන දේ ලැබෙනවා. ඒ මිනිස්සු සමහර වෙලාවට සල්ලි වලින් ප්‍රයෝජන ගන්නවා. හැබැයි සල්ලි නැති වුණාම මොකද? නැවතත් බිමට ඇදගෙන වැටෙනවා. හැබැයි ඒගොල්ලෝ සැප සම්පත් හැම වෙලාවෙම විඳිනවා. අර සල්ලි වල අගය ප්‍රයෝජනේ දන්නේ නැති හින්දා ගොඩක් වෙලාට මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම සල්ලි විනාශ කර ගන්නවා. මැඩෙමිගෝ කුරෙන ඉලෙමි හොඹු වලින ගව මහිස බලන්න අර විදිහට ගස් වැටෙනකොට තන පඳුරට මොකද්ද වෙන්නේ? මැඩෙමිගෝ කුරෙන හැම වෙලාවෙම හරක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ කුර වලින් මොකද කරන්නේ? තනකොළ ගස් පාගනවා, තලලා දානවා. හරිද? ඒ වගේ තමයි නිර්ධන පන්තියේ මිනිසුන් නොකිය කියන්නේ මොකද්ද යටිපෙලෙන්? ධනපති පන්තිය විසින් හැම වෙලාවෙම නිර්ධන පන්තියේ මිනිස්සයව පාගනවා, තල්ලා පෙළලා දානවා කියන එක කියන්නේ. ඉලෙමි හොඹු වලින ගව මහිස. ගව මහිස කියන්නේ මොකද්ද? ගව මහිස කියන්නේ මීහරක්. හරක් මීහරක් හැම වෙලාවෙම ඇවිල්ලා
ඒගොල්ලන්ගේ නැට්ටෙන් හොම්බෙන් හැම වෙලාවෙම මොකද කරන්නේ? තනකොළ ගස් පාගනවා. ඒගොල්ලෝ උලා කනවා. හරි. ඒ වගේ දුකක් තනකොළ ගහකට උරුම වෙලා තියෙනවා. අර ගහ කවුද මොකද්ද ලොකු ගස් ඒගොල්ලෝ කපලා විනාශ වෙලා යනවා. බිමට වැටෙනවා. හැබැයි අරගොල්ලෝ මාර විදියට තැලෙනවා. තනකොළ ගස් මොකද අපි පාරේ යනකොට තනකොළ ගස් පාගන්නේ. ආන් එදින හැම වෙලාවෙම පෑගෙනවා, මැඩෙනවා, මැඩීමටපත් වෙනවා. ඕක තමයි නිර්ධන පන්තියේ තියෙන දුක. හැබැයි ඔන්න බලන්න කියන කතාව. වැඩෙමි යලි සරුව වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස. හැබැයි බලන්න පුතේ හරකෙක් ඇවිල්ලා කාලා ගිහිල්ලා ඒක හොම්බ අතුල්ලලා මොන දේ කරත් තනකොළ ගහ නැවත මොකද වෙන්නේ? වැඩෙමි යලි සරුව. තනකොළ ගහ නැවතත් දලු දාලා වැඩෙනවා. මේ පැත්තට තනකොළ ගහක් ගැලෙව්වම හෙට වෙනකොට ආයෙ මොකද වෙන්නේ? චුට්ටු චුට්ටු එක වැවිලා තියෙනවා. තනකොළ ගස් කියන්නේ ඒ වගේ. කොහමද? වැඩෙමි යලි සරුව වදමි දරු පිරිස. වදමි දරු පිරිස කියන්නේ මොකද්ද? අර නැති වෙච්ච එක ගහ වෙනුවට තනකොළ ගස් කීයක් වැවෙනවද? පරාසයක්, පදාසයක්ම වැවෙනවා. ඒ මොකද්ද කියන්නේ? ධනපති පන්තියට වඩා නිර්ධන පන්තිය ශක්තිමත් කියන එක. නිර්ධන පන්තියේ ඉන්න හොඳ පිරිස් බලයක්. ධනපති පන්තිය තුල නැති ධනපති පන්තියේ ගොඩාක් වෙලා රජ කරන් තනි පුද්ගලයන් තනියෙන් දිනු වෙන්න බලන්නේ. නිර්ධන පන්තිය ගත්තම මිනිස්සු ඔක්කොම එකට එකතු වෙලා මේක සමූහයක් ඉදිරියට තමයි ඉස්සරහට යන්න බලන්නේ. එතකොට වදමි දරු පිරිස ඒගොල්ලෝ පැටවු ගහන්නේ කොහොමද? මෙහෙම එක යායට තනකොළ ගස් කොච්චර ගැලුවත් වැවෙනවනේ. අන්න ඒක තමයි කියන්නේ. වදමි දරු පිරිස එක පැහැර හාත්පස. මුළු හාත්පස පරිසරයේම පිරීලා යන විදියට තනකොළ ගහ වැවෙනවා. එතකොට ඕකෙන් යටිපැලෙන් අපිට තව දෙයක් පේනවා. කවදාවත් ගහකට රූස ගහකට පුළුවන් ද ඔය විදියට පැටවු වදන්න? මෙහෙම ක්ෂණිකව කරන්න බෑ. ඒක තමයි අර ඉස්සලා කිව්වේ. කැපෙනවා. කැපිලා බිම වැටෙනවා. වැටිලා නිෂ්ක්‍රීයව ඉන්නවා. එතනින් එහාට යාට යලිත් නැගිටින්න බෑ. ගස්වලට යලිත් නැගිටලා එන්න බෑ. හැබැයි තනකොළ ගහට ඒ විදිහට යලිත් නැගිටලා තමන්ගේ පරාසයම දියුණු කරගන්න පුළුවන්. තමන්ට පුළුවන් තනියෙන් නැගිටින්න. ඒගොල්ලන්ට තියෙන ලොකු ශක්තියක්, පිරිස් බලයක්. නිර්ධන පන්තිය යන්නේ පිරිස් බලය හිමි පන්තියක්. අන්න ඒ හින්දා නිර්ධන පන්තියට හොඳ බලයක් තියෙනවා කියන එක තමයි මේකෙන් ඉදිරිපත් කරලා පෙන්නන්නේ. හරි. ඊට පස්සේ මේක ආකෘතිය. පුතේ ආකෘතිය මොන වගේද කියලා පොඩ්ඩක් බලන්න. ඕක ලියලා තියෙන විදිය නිකන් බලාගෙන යන්න. ඔයාලට ඕක දැක්ක ගමන් පේනවා තමයි මේක නිසඳැස් ආකෘතියක් කියලා. කෙටි වැකි භාවිත කරලා තියෙන කෙටි වචන. හැබැයි ඔයාලට මේක දැක්කොත් පේන්නද රූස ගහක්. මේක නිකන් ලොකු ගහක් වගේ කියලා. උසට වැවුණු ගහක් වගේ නෙමෙයි ඔය ආකෘතිය හදාගෙන තියෙන්නේ. අපි කියනවා ඒ හින්දා මේක දෘශ්‍ය ගෝචර නිසඳැස් කාව්‍ය ආකෘතිය යොදාගෙන එක ලියා ගන්න. දෘශ්‍ය ගෝචර නිසඳැස් කාව්‍ය ආකෘතිය යොදාගෙන දෘශ්‍ය ගෝචර නිසඳැස් කාව්‍ය ආකෘතිය යොදාගෙන උසට වැඩුණු වෘක්ෂයක් මෙන් උසට වැඩුණු වෘක්ෂයක් මෙන් උසට වැඩුණු වෘක්ෂයක් මෙන් ආකෘතිය නිර්මාණය කරගෙන ඇති අතර ආකෘතිය නිර්මාණය කරගෙන ඇති අතර ආකෘතිය නිර්මාණය කරගෙන ඇති අතර තන පඳුරක් මෙන් තන පඳුරක් මෙන් තන පඳුරක් මෙන් ඒ තුල කෙටි වැකිද භාවිත කර ඇත. ඒ තුල කෙටි වැකිද භාවිත කර ඇත. තන පඳුරක් මෙන් ඒ තුල කෙටි වැකිද භාවිත කර ඇත. මොකද්ද කියන්නේ? ලොකු ගහක් වගේ ඕක අපිට පේනවා. හැබැයි ගහ ඇස්සේ මොකද වෙන්නේ? අර චූටි චූටි වැකි භාවිත කරලා තිනවා. අපි ඒව සමාන කරනවා තන පඳුරකට. හරි. ජීවන දෘෂ්ටිය. ජීවන දෘෂ්ටියෙන් පෙන්නන්නේ පුතේ සමාජයේ යථාර්ථය, පන්ති ભેදය. හරිද? එතකොට පන්ති ભેදය පිළිබඳව, පන්තිය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් සමාජය තුළ ජීවත් වෙන මිනිහෙක්ට තියෙන්න ඕනේ කියන එක කියන්නේ. සමාජයේ ජීවත් වෙන සෑම මිනිසෙක්ටම ධනපති සහ නිර්ධන කියන පන්ති ભેදය පිළිබඳව හොඳ අවබෝධයකින් සවිඥානිකව ජීවත් විය යුතුයි කියන එක තමයි පැහැදිලි වෙන්නේ.
ඔය තමයි තුරු සෙනග සහ තන පඳුර කියන පද්‍ය පන්තිය. හරි. එහෙනම් ඔක ලියන්න පටන් ගමු දැන්. දැන් වෙලාව 12:27 අපි කිමු 12 මාරයි කියලා. 1:05ක් තීද්දි ඉවරයි. දැන් පටන් ගන්න. අකුරු කැතර ලිව්වට කමන්නේ මේ පැහැදිලි වුණොත් හරි එච්චරයි මේ ටක් ගාලා ලියන්න. වෙලා මදි වෙනව නැත්නම් දැන් පටන් ගන්න.